ඔයාට අද hina වෙන්න අමතක වුණාද? මේ රහස දැනගත්තත් ඔයාට නොදැනුවත්වම hina වෙන්න හිතේවි. හිනාව කියන්නේ නිකම්ම හිනාවක් නෙමෙයි. ඒක විද්‍යාත්මකව ඔප්පු කරපු සුපිරි බෙහෙතක්. විද්‍යාඥයන් කියනවා විනාඩි 15ක් හදවතින්ම hina වුණොත් ඒකෙන් ලැබෙන සෞඛ්‍ය වාසිය හරියට විනාඩි 30ක් ව්‍යායාම කළා වගේ කියලා. hina වෙනකොට අපේ සිරුරේ මාංශ පේශී 15කට වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා. hina වෙනකොට අපේ රුධිර නාල 120කින් පළල් වෙනවා. මේකෙන් මුළු ඇඟටම හොඳින් රුධිරය ගමන් කරලා හෘදයාබාධ වගේ රෝග එන එක ගොඩක් අඩු කරනවා. ඒකෙන් හෘදයටත් හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. ස්ට්‍රෙස්ද බය වෙන්න එපා. hina වෙනකොට අපේ මොළයෙන් එන්ඩෝෆින්ස් කියන සතුට හෝමෝනේ මුදා හරිනවා. මේවා ස්වභාවික වේදනානාශකයක් වගේම අපේ මානසික ආතතිය එක පාරටම බිඳුවට බස්සනවා. ඒ විතරක් නෙමෙයි. හිනාව අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. හිනා වෙනකොට අපේ ඇඟේ T cells වගේ සෛල වැඩි වෙලා ලෙඩ රෝග වලින් අපිව ආරක්ෂා කරනවා. ඉතින් ඒයි තවත් කල් ගන්නෙ. අදම ඔයාලට පුළුවන් විදියට හිනා වෙන්න. හොඳ විහිළුවක් බලන්න. යාළුවෙක් එක්ක විහිළු කතා කරන්න. ඒක ඔයාලට දෙන ලොකුම තෑග්ගක්. මේ සතුට රහස ඔයා දන්න හැම කෙනෙක්ටම ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ තවත් සෞඛ්‍ය රහස් දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න. දවසට ඔයා කීපාරක් විතර හිනා වෙනවද? කමෙන්ට් එකක් දාන්න.